රයිට් හැමෝටම සුබ දවසක්. ඉතින් මම ඊට කලින් පෝස්ට් කරපු වීඩියෝ එකේ මම කිව්වා ඔයාලට කියලා දෙනවා කියලා Arduino board එකේ කොටස් ගැන. ඉතින් අද අපි කතා කරමු මේ Arduino board එකේ තියෙන ප්‍රධාන කොටස් ගැන. රයිට්. ඉතින් Arduino board එකේ මිල ඊට අමතරව මේකෙන් කරන්න මොනවද කියන එක පිළිබඳව මම ඊට කලින් ගෙනපු වීඩියෝස් වල තියෙනවා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම බලන්න. ඔයාලට ඒකට අයිඩියා එකක් ගන්න පුළුවන් Arduino board එක කියන්නේ මොකක්ද කියලා. රයිට්. ඉතින් Arduino board එක ගත්තොත් එම මේ Arduino board එක නිර්මාණය කරලා තියෙන්නේ මැසිමෝ සහ ඩේවිඩ් මෙලිස් කියන දෙන්නෙක් ඉතාලි ජාතිකයන්. ඉතින් මේක ඉස්සෙල්ලාම නිර්මාණය කරේ ඉතාලියේ. ඉතින් මේ වෙනකොට ඉතාලියට අමතරව විවිධ රටවල් වල Arduino boards නිර්මාණය කරනවා. ස්පෙෂලිම චයිනා කියන කන්ට්‍රි එක නැත්නම් චීනයේ මේ Arduino boards නිර්මාණය කරනවා. ඒ වගේම තමයි මේකට තියෙන ඕපන් පේටන්ට් එකක්. ඒ කියන්නේ මේක ඕනම කෙනෙකුට නිර්මාණය කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. නිර්මාණය කියන්නේ මේක ඊට වඩා ඕන නම් ඩෙවලොප් කරන්න පුළුවන්. ඩෙවලොප් කරලා නම් සෙල් කරන්න පුළුවන්. ඕනම දෙයක් කරන්න පුළුවන්. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ Arduino board එක ගත්තොත් එහෙම. ඉතින් ඒ විදිහට නිර්මාණය කරලා තියෙන නිර්මාණ මේ වෙනකොට ගොඩක් තියෙනවා අපිට වෙළඳ පොලේ මිලදී ගන්නත්. ඉතින් ප්‍රධාන වශයෙන්ම ගත්තොත් එම මේ Arduino board එකේ කොටස් කීපයක් තියෙනවා. ඉතින් අපි බලමු මේ Arduino board එකේ ප්‍රධානම කොටස මොකක්ද කියලා. රයිට්. ඉතින් මේ Arduino board එකේ ප්‍රධානම කොටස වෙන්නේ මෙන්න මේක. මේකට අපි කියනවා මේ Arduino board එකේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක කියලා. ඉතින් මේක නිර්මාණය කරලා තියෙන්නේ Atmel කියන සමාගමකින්. ඉතින් මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් නිර්මාණය කරන විවිධ සමාගම් තියෙනවා. ඉතින් මේ සමාගම් වලින් ප්‍රධාන සමාගම තමයි මෙන්න මේ Atmel කියන සමාගම. ඉතින් මේකේ තියෙන Atmel 328P කියන chip එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක ඇවිල්ලා DIP model එකේ IC එකක්. ඒ කියන්නේ මේක අපිට remove කරන්න පුළුවන්. මේක IC base එකක් උඩ තමයි තියෙන්නේ. මෙතන තියෙන IC base එකෙන් අපිට මේ IC එක remove කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ SMD version එකක් එනවා. මම මේක චුට්ටක් ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේ තියෙන්නේ SMD version එක. මේකත් Arduino Uno board එකක්. ඉතින් මේ Arduino Uno board එකයි මේ Arduino Uno board එකේ තියෙන ප්‍රධාන වෙනස තමයි මේකේ තියෙන DIP IC එකක්. මේකේ තියෙන SMD IC එකක්. SMD කියලා කියන්නේ Surface Mounting Device කියන එක. ඒ කියන්නේ මේක මේ තියෙන surface එක උඩ තමයි mount කරලා තියෙන්නේ. මේකට solder කරලා තියෙන්නේ. නැත්නම් මේකට pass කරලා තියෙන්නේ. ඉතින් මේක අපිට remove කරන්න අමාරුයි. ඉතින් මේක remove කරන්න පුළුවන්. බැරි නැහැ. අපිට අනිවාර්යයෙන්ම hot gun එකක් ඕන වෙනවා. hot air gun එකක් පාවිච්චි කරලා මේක reball කරන්න පුළුවන්. නැත්නම් මේකට අලුතෙන් ඕනනම් IC එකක් සම්බන්ධ කරන්න පුළුවන්. මේ IC එක පිච්චුනොත්. ඉතින් මේක එහෙම නෙමෙයි. මේක තියෙන IC base එකක් උඩ. මේකට අපිට normally මේක remove කරලා අරගෙන අලුත් එකක් ඕන නම් මේකට සම්බන්ධ කරන්න පුළුවන්. මේ IC එකේ මොනවා හරි problem එකක් වුණොත්. right. ඊළඟ කාරණාව තමයි මේ IC එකෙන් මොනවද කරන්නේ? ඉතින් මේ IC එකෙන් තමයි මේ සම්පූර්ණ Arduino board එකම control කරන්නේ. ඒ කියන්නේ අපි මේකට යම්කිසි දත්තයක් ලබා දෙනවා නම් ඒ දත්ත ගබඩා කරගන්නේ මෙන්න මේ IC එක ඇතුලේ තියෙන storage එකෙන්. මේ IC එකෙම තමයි අපි මේ Arduino board එකට සම්බන්ධ කරන සංවේදක සහ උපකරණ සියලුම දේවල් පාලනය කරනු ලබන්නේ. ඒ කියන්නේ අපි මේකට යම්කිසි දත්තයක් ලබා දුන්නාට පස්සේ ඒ දත්ත මේකේ ගබඩා වෙනවා වගේම තමයි මේ IC එකට පුළුවන් අපි සම්බන්ධ කරන උපාංග සහ උපකරණ නැත්නම් මෙන්න මේ තියෙන pins වලට සම්බන්ධ කරන උපාංග සහ උපකරණ සියලුම දේවල් පාලනය කරන්න. ඉතින් ඒවට අදාළ දත්තත් මේක ඇතුළෙම ගබඩා කරලා අපිට තියන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ IC එක ගත්තොත් එම මේ IC එකේ ස්ටෝරේජ් එකක් තියෙනවා. ඒ ස්ටෝරේජ් එකට අදාළව තමයි අපි මේකට දත්ත ලබා දෙන්න ඕන. ඉතින් එතනින් එහාට අපිට මේකට දත්ත ලබා දෙන්න අමාරුයි. ඉතින් සරලවම මේ IC එකේ වෙන කාර්යය තමයි ඔයාලට කිව්වේ. රයිට්. ඊළඟට ගත්තොත් එම මෙන්න මෙතන තියෙනවා port එකක්. අපි මේකට කියනවා USB port එක කියලා. ඉතින් මෙන්න මේ තියෙන USB port එක through අපිට පුළුවන් මේක අපේ කම්පියුටර් එකට සම්බන්ධ කරන්න. එහෙම නැත්නම් මේක ස්මාර්ට්ෆෝන් එකකින් ප්‍රෝග්‍රෑම් කරන්නත් පුළුවන්. හැබැයි අපේ ස්මාර්ට්ෆෝන් එක අනිවාර්යයෙන්ම OTG සපෝට් කරන ෆෝන් එකක් වෙන්න ඕන. අපි මෙතෙන්ට අපේ data cable එක සම්බන්ධ කරලා ඊට පස්සේ OTG cable එකක් through අපේ ෆෝන් එකට කනෙක්ට් කරලා පුළුවන් මේක කන්ට්‍රෝල් කරන්න. නැත්නම් මේකට අවශ්‍ය දත්ත ලබා දෙන්න පුළුවන්. ඉතින් මේ USB port එක හරහා අපිට දත්ත ලබා දෙනවා වගේම තමයි Arduino board එකට අවශ්‍ය විදුලිය ලබා දෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් එimhe අපි power bank එකක් අරගෙන ඒ power bank එකෙන් මේකට අවශ්‍ය විදුලිය ලබා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් සරලවම ගත්තොත් අපි මේ Arduino board එක අපේ පරිගණකයට සම්බන්ධ කළාම පරිගණකය හරහා මේක ඇතුළට විදුලිය යනවා. ගිහිල්ලා මේ Arduino board එක on වෙනවා. ඉතින් මේ Arduino board එක වැඩ කරන්නේ සාමාන්‍යයෙන් volt 5ක වගේ විදුලියකින්. ඉතින් සාමාන්‍යයෙන් අපේ ස්ටෑන්ඩඩ් USB port එකෙන් out වෙනවා volt 5.5ක විදුලියක්. ඉතින් මේ 5.5ක විදුලියෙන් මේ Arduino board එක වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට මේ port එක හරහා අපිට Arduino board එකට අවශ්‍ය දත්ත වගේම විදුලිය ලබා දෙන්නත් පුළුවන්. right. ඊළඟට අපි කතා කරන්නේ Arduino board එකේ තියෙන මෙන්න මේ port එක පිළිබඳව. මේකට අපි කියනවා මේකේ power port එක කියලා. ඉතින් power port එක හරහා Arduino board එකට අවශ්‍ය විදුලිය ලබා දෙන්න පුළුවන්. ඉතින් මෙතනදී මේකට අපිට barrel jack එකක් සම්බන්ධ කරලා අපිට මේකට අවශ්‍ය විදුලිය ලබා දෙන්න පුළුවන් volt 5 සිට volt 20 දක්වා.
ඉතිං මෙතනති වෝල්ට් පහත් වෝල්ට් 20ත් අතර ඕනම විදුලි ප්‍රමාණයක් අපිට Arduino බෝඩ් එකට ලබා දෙන්න පුළුවන්. ඉතිං අපි ඒ ලබා දෙන විදුලිය රෙගියුලේට් කරන්න මෙන්න මෙතන තියෙනවා චුටි රෙගියුලේටර් එකක්. ඉතිං අපි මෙතනදී වෝල්ට් පහත් වෝල්ට් 20ත් අතර කුමන විදුලි ප්‍රමාණයක් ලබා දුන්නත් මෙතන තියෙන රෙගියුලේටර් එක හරහා වෝල්ටේජ් එක රෙගියුලේට් වෙලා තමයි මේක ඇතුලේ තියෙන මෙන්න මේ IC එකට සහ මේක ඇතුලේ තියෙන ඉතුරු කොටස් ටිකට අවශ්‍ය විදුලිය සැපයෙන්නේ. ඉතින් ඒක නිසා විදුලිය වෙනසක් වුණා කියලා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේකේ තියෙන මේ රෙගියුලේටර් එක සහ මෙතන තියෙන පොඩි කැපැසිටර්ස් දෙකක්. මේ කැපැසිටර්ස් දෙකෙන් මේකේ විදුලිය යම් කිසි වෙනසක් වුණොත් එimhe එකෙන් මේ පරිපථ වලට වෙන හානිය අවම කරගන්නවා. ඉතින් ඒකට තමයි මෙන්න මේ කොටස් ටික මේකේ නිර්මාණය කරලා තියෙන්නේ. රයිට්. ඊළඟට මේකේ ප්‍රධාන කොටසක් තියෙනවා. ඒක තමයි මෙන්න මෙතන තියෙන පොඩි පුෂ් බටන් එක. නැත්නම් අපි මේකට කියනවා රීසෙට් බටන් කියලා. රීසෙට් බටන් එක. මොකද්ද රීසෙට් බටන් එකෙන් කරන්නේ? ඉතින් ගොඩක් අය හිතනවා මේ රීසෙට් බටන් එක තියෙන්නේ මේක ඔන් ඔෆ් කරන්න කියලා. ඉතින් නැහැ. අපිට මේ රීසෙට් බටන් එක පාවිච්චි කරලා මේ Arduino board එක on off කරන්න බෑ. මොකද හේතුව තමයි මේක plug and play device එකක්. ඒ කියන්නේ විදුලිය ලබා දුන්නාම මේක වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් මේක on off කරන්න කිසිම දැනක මේකේ switch එකක් හෝ button එකක් නැහැ. ඊළඟට reset. reset කියන එකේ අදහස ගත්තොත් එම අපි reset කියන එක සාමාන්‍යයෙන් ගත්තොත් එම අපි හිතනවා මොනවා හරි තියෙන දෙයක් delete කරනවා කියලා. ඉතින් එයා උදාහරණයක් විදියට මේකේ තියෙන programs delete කරන්න තමයි මේ button එක තියෙන්නේ කියලා හිතනවා. නැහැ. මේ button එක පාවිච්චි කරලා අපිට මේකේ programs delete කරන්න බෑ. මේකෙන් කරන්න පුළුවන් රීසෙට් කරන එක නැත්නම් නැවත මුල සිට සකස් කරන එක. ඉතින් මේකෙදි අපි ප්‍රෝග්‍රෑම් එක ලිව්වට පස්සේ ඒ ප්‍රෝග්‍රෑම් එක මේකට දැම්මම ඒක රන් වෙන්න පටන් ගන්නවා. ඒක මුල සිට ඒක පහළට ගමන් කරන ප්‍රෝග්‍රෑම් එක. ඉතින් පහළට ගමන් කරන ප්‍රෝග්‍රෑම් එකේ යම්කිසි තැනකදී අපිට ප්‍රෝග්‍රෑම් එක නවත්තලා නැවතත් මුල සිට මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරන්න ඕන නම් අපිට පුළුවන් මේ බටන් එක වතාවක් ප්‍රෙස් කරන්න. ප්‍රෙස් කරාට පස්සේ නැවත ප්‍රෝග්‍රෑම් එක මුල ඉඳලා වැඩ කරන්න පටන් ගන්නවා. උදාහරණයක් විදිහට හිතන්න අපි මේ Arduino board එකට සම්බන්ධ කරනවා LED බල්බ් 20ක් පළවෙනි බල්බ් එකේ සිට 20 වෙනි බල්බ් එක දක්වා එකින් එකට ගමන් කරන විදිහට. එතකොට අපිට අවශ්‍ය වෙනවා 16 වෙනි බල්බ් එකේදී අපිට නැවතත් ප්‍රෝග්‍රෑම් එක මුලට දාගන්න. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ බටන් එක කතාවක් ප්‍රෙස් කරන එක. එතකොට ප්‍රෝග්‍රෑම් එක නැවත මුල සිට වැඩ කරන්න පටන් ගන්නවා. ඒ වගේ තමයි අපි මේ Arduino board එකට විවිධ ඉලෙක්ට්‍රොනික components, sensors වගේ දේවල් සම්බන්ධ කරලා අපි මොනවා හරි ප්‍රොජෙක්ට් එකක් කරනකොට ඒ සෙන්සර්ස් වලින් එන දත්ත වලින් හෝ නැත්නම් මේකට ලබා දෙන විදුලියෙන් මොකක් හරි ප්‍රෝග්‍රෑම් එක ක්‍රෑෂ් වුණොත් එහෙම නැත්නම් මේ Arduino board එකේ තියෙන ප්‍රෝග්‍රෑම් එක ක්‍රෑෂ් වුණොත් එහෙම එතනදිත් අපිට මේ රීසෙට් බටන් එක බලන්න පුළුවන්. රීසෙට් බටන් එක එබුවට පස්සේ නැවතත් ප්‍රෝග්‍රෑම් එක මුල ඉඳලා වැඩ කරන්න පටන් ගන්න එක වෙන්නේ. ඉතින් එතනදිත් අපිට පුළුවන් බලාගන්න මේ ප්‍රෝග්‍රෑම් එක මුල සිට වැඩ කරන්න පටන් ගන්නවා. රයිට්. ඊළඟට මේකේ ප්‍රධාන වශයෙන්ම තියෙන කොටසක් තමයි මෙන්න මෙතන 0 සිට 13 දක්වා තියෙන අග්‍ර කිහිපය. මෙතන 0 සිට 13 දක්වා ඩිජිටල් පින්ස් 14ක් තියෙනවා. සම්පූර්ණයෙන්ම 14ක් තියෙනවා. බලා ගන්න පුළුවන් අපිට යම් කිසි දත්තයක් දැන් ඩිජිටලි විදිහට data එකක් process කරන්න ඕන නම් අපිට මෙන්න මේ තියෙන pins ටික පාවිච්චි කරන්න පුළුවන්. 0 සිට 13 දක්වා තියෙන pins ටික. ඉතින් ඊට අමතරව මෙතන PWM pins නැත්නම් අපි කියනවා pulse width modulation PWM pins කීපයක් තියෙනවා අපේ Arduino board එකේ. සාමාන්‍යයෙන් මේ Arduino Uno board එක ගත්තොත් එimhe PWM pins 6ක් තියෙනවා. ඉතින් ඒක මෙතන සඳහන් කරලා තියෙනවා චුටි ලාංඡනයකින්. ඊට අමතරව තව මේකේ තියෙනවා මෙන්න මෙතන A0 to A5 කියලා pins කීපයක් තියෙනවා. A0 to A5 මේකේ තියෙනවා analog pins තියෙනවා 6ක්. 0 සිට 5 දක්වා analog pins 6ක් තියෙනවා. මේ analog pins හරහා අපිට පුළුවන් analog data එකක් process කරන්න, දත්ත ලබා දෙන්න හෝ දත්ත ලබා ගන්න පුළුවන් මෙන්න මේ pins ටික පාවිච්චි කරලා. ඒතකොට මෙතන තියෙන digital pins 13යි, digital pins 14යි. මෙතන තියෙන analog pins 6යි පාවිච්චි කරන්න පුළුවන් අපිට දත්ත ලබා ගන්න හෝ Arduino board එකට අවශ්‍ය දත්ත ලබා දෙන්න. රයිට්. ඊළඟ කාරණාව. දැන් හිතන්න අපි Arduino board එකට මොනවා හරි සංවේදකයක් සම්බන්ධ කරනවා. උදාහරණයක් විදිහට අපි මේකට සම්බන්ධ කරනවා soil moisture detection sensor එකක්. අපි හිතමු පාංශු තෙතමනය හඳුනා ගැනීම සංවේදකයක්. අපිට අවශ්‍ය වෙනවා පසේ තියෙන තෙතමනය අඳුරගෙන ඊට අනුව යම්කිසි දෙයක් වැඩ කරන විදිහට නිර්මාණය කරන්න. එතකොට ඒ සෙන්සර් එකෙන් අපි data ගන්නවා වගේම තමයි ඒ සෙන්සර් එක වැඩ කරන්න නම් අපිට ඒකට යම්කිසි විදුලියක් ලබා දෙන්න අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් මේ Arduino boards එක වැඩ කරන sensors ගත්තොත් volt 3.3 ඉඳලා volt 5 දක්වා විදුලිය වැඩ කරනවා. සමහර sensors වලට ඊට වඩා විදුලියක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ වගේ කුඩා විදුලියක් අවශ්‍ය වෙන සංවේදක වලට මේ sensor එක මේ තියෙන Arduino board එක පාවිච්චි කරලම අවශ්‍ය විදුලිය ලබා දෙන්න පුළුවන්. මේකේ තියෙනවා මෙතන 5 volt කියලා pin එකක් තියෙනවා. ඒ 5 volt pin එක හරහා අපිට volt 5ක විදුලියක් ගන්න පුළුවන් එළියට. ඒ වගේම තමයි මේකේ තියෙනවා 3.3 volt කියලා pin එකක්. ඒ pin එක හරහා අපිට ගන්න පුළුවන් volt 3.3ක විදුලියක්. right. එතකොට 5 volt කියලා කියන්නේ ධනද ඍණද? 3.3 volt කියලා කියන්නේ ධනද ඍණද? right.
5 වෝල්ට් සහ 3.3 වෝල්ට් කියලා කියන්නේ ධනාග්‍ර. එතකොට මොකක්ද මේ Arduino board එකේ ඍණාග්‍රය වෙන්නේ? ඉතින් මේ Arduino board එකේ ඍණාග්‍රය වෙන්නේ GND කියලා අග්‍රයක් තියෙනවා. එකක් නෙමෙයි. මේ Arduino board එකේ GND අග්‍ර තුනක් තියෙනවා. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් GND අග්‍ර දෙකක් තියෙනවා. ඊට අමතරව මෙතන 13 පින් එකට එහා පැත්තේ තවත් අග්‍රයක් තියෙනවා GND කියලා. මේ කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන් අපිට ඍණාග්‍රය විදිහට අපේ සංවේදක හෝ උපකරණ වලට අවශ්‍ය විදුලිය ලබා දෙන්න. එතකොට මේකේ තියෙන GND අග්‍රයයි මේකේ තියෙන 3.3 වෝල්ට් කියන අග්‍රයයි දෙක පාවිච්චි කරලා වෝල්ට් 3.3ක විදුලියක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි GND කියන අග්‍රය සහ 5 වෝල්ට් කියන අග්‍රය පාවිච්චි කරලා වෝල්ට් 5.5ක විදුලියක් අපිට එළියට ලබා ගන්න පුළුවන්. හරි ඊළඟ කාරණාව. මෙතන තියෙනවා තවත් පින් එකක්. මේකේ සඳහන් කරලා තියෙන්නේ VIN කියලා නැත්නම් අපි කියනවා voltage in කියලා. ඉතින් මෙතන තියෙන VIN කියන පින් එක සහ මෙතන තියෙන GND පින් එක පාවිච්චි කරලා අපිට Arduino board එකට අවශ්‍ය විදුලිය ලබා දෙන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා කතා කරා මෙන්න මෙතන තියෙන USB port එක කරා විදුලිය ලබා දෙන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි මෙතන තියෙන මේ power port එක කරා විදුලිය ලබා දෙන්න පුළුවන්. එතකොට මෙතනදී අපි ක්‍රම දෙකක් පාවිච්චි කරා. සහ ඊට අමතරව මෙතන තව ක්‍රමයක් තියෙනවා. ඉතින් මේ ක්‍රමය ගත්තොත් මෙතනින් අපිට මේකට සම්බන්ධ කරන්න පුළුවන් පොඩි ජම්පර් වයර් එකක්. ජම්පර් වයර් එකක් සම්බන්ධ කරලා මේකට අවශ්‍ය විදුලිය ලබා දෙන්න පුළුවන්. එතකොට ප්‍රධාන වශයෙන්ම Arduino Uno පුවරුවට විදුලිය ලබා දිය හැකි ක්‍රම තුනක් තියෙනවා. මෙතන දෙකයි මේකත් එක්ක ක්‍රම තුනක් තියෙනවා. මේ ක්‍රම තුනෙන් කැමති ක්‍රමයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි කරන ක්‍රියාකාරකම හැටියට නැත්නම් අපි කරන ප්‍රොජෙක්ට් එකේ හැටියට අපිට විදුලිය ලබා දෙන්න පුළුවන්. හිතන්න ඔයාලා පරිගණකයට සම්බන්ධ කරලා data process වෙන මොනවා හරි දෙයක් නම් හදන්නේ. ඒකට ලොකු විදුලියක් අවශ්‍ය වෙන්නේ නැති නම් ඔයාලට මේ USB port එක අරහම ලබා දෙන විදුලියෙන් අදාළ ක්‍රියාවලිය කරගන්න පුළුවන්. හිතන්න ඔයාලා පරිගණකයකට සම්බන්ධ කරන්නේ portably යම්කිසි තැනක නිර්මාණයක් නිර්මාණය කරනවා නැත්නම් යම්කිසි තැනක මේක සම්බන්ධ කරන්න ඔයාලා තීරණය කරනවා නම් එතකොට ඔයාලට මෙන්න මේ වගේ තියෙන power port එක කරා විදුලිය ලබා දෙන්න පුළුවන්. හිතන්න ඔයාලා මේක පාවිච්චි කරලා කාර් එකක් හදනවා. පොඩි Bluetooth කාර් එකක් හදනවා නම් එතකොට ඒකට අපි පාවිච්චි කරන බැටරි පැක් එක හරහා ජම්පර් වයර්ස් එකක් සම්බන්ධ කරලා මෙතන විදුලිය ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒක තීරණය වෙන්නේ අපි කරන නිර්මාණය අනුව. ඉතින් ඒ නිර්මාණයට අනුව අපිට අවශ්‍ය විදිහට විදුලිය ලබා දෙන්න පුළුවන් මේ තියෙන ක්‍රමවේද තුන හරහා. ඉතින් මෙතනදි අපිට වෝල්ට් 5 සිට වෝල්ට් 20 දක්වා විදුලියක් ඉන්පුට් කරන්න පුළුවන් මේ Arduino board එකට. ඉතින් මේ ටික තමයි මේකේ ප්‍රධාන කොටස් ටික වෙන්නේ. ඉතින් මෙතනදී ගත්තොත් එම මෙතන ඩිජිටල් පින්ස් තියෙනවා කියලා ගොමන් 0 සිට 13 දක්වා පින්ස් 14ක් අපි ප්‍රෝග්‍රෑම් එකක් ලියනකොට අපි අනිවාර්යයෙන් මේ පින්ස් ඩිෆයින් කරන්න ඕනේ. නැත්නම් මේ පින් එක මොකක්ද කියලා අපි ඒක ඉන්පුට් පින් එකක්ද නැත්නම් අවුට්පුට් පින් එකක්ද කියලා අපි අනිවාර්යයෙන්ම ප්‍රෝග්‍රෑම් එකේ සඳහන් කරන්න ඕන. අපි ප්‍රෝග්‍රෑම් එකක් ලියලා පස්සේ බලමු මේක පාවිච්චි කරලා කොහොමද LED බල්බ් එකක් ප්‍රෝග්‍රෑම් කරන්න කියලා. සහ එතනින් එහාට අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියන එක පිළිබඳවත් අපි කතා කරමු. ඉතින් මේ වීඩියෝ සීරීස් එකේදී ඔයාලට මම මේ Arduino board එක ගැන කියලා දෙනවා වගේම තමයි මෙතනදී එක එක දේවල් අත්හදා බලන විදිහ කියලා දෙනවා. සහ ෆයිනලි මෙන්න මේ වගේ ප්‍රොජෙක්ට්ස් ඩෙවලොප් කරන එක ගැන මම අනිවාර්යයෙන්ම ඔයාලට කියලා දෙනවා. එතකොට මෙතනදී මේ දේවල් නිර්මාණය කරන්න ඕන මේ enclosures වගේ දේවල් හදන්නේ කොහොමද? ඒ වගේම තමයි මේවා කොහොමද අපි measure කරන්නේ? ඒ වගේම තමයි මේ දේවල් assemble කරන්නේ කොහොමද? මේ හැම දෙයක් ගැනම ඔයාලට ඉදිරියේදී ඉගෙන ගන්න පුළුවන් ස්ටෙප් බයි ස්ටෙප්. ඉතින් මම කියනවා හැමෝටම මේ වීඩියෝ සීරීස් එක නරඹන්න කියලා මුල ඉඳලා. එතකොට ඔයාලට පුළුවන් ලොකු අයිඩියා එකක් ගන්න කොහොමද අපි නව නිර්මාණයක් බිහි කරන්න කියලා දැනට තියෙන තාක්ෂණය පාවිච්චි කරලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු මේ Arduino board එකත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන් ඉතිරි දේවල් මොනවාද කියලා. නැත්නම් අපි සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ට් එකක් කරනවා නම් එහෙම නැත්නම් తాවකාලිකව යම්කිසි පරිපතයක් නිර්මාණය කරනවා නම් ඒ පරිපතයට අවශ්‍ය වෙන කොටස් පිළිබඳව තමයි ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මේ වීඩියෝ එක නරඹපු හැමෝටම ගොඩක් ස්තුතියි. සුබ දවසක්.